යාළුවනේ ට්‍රැපික් හරිද දිගටම ට්‍රැපික් නම් මේක මං හදන්න ඕන මේ රට හදන්න ඕන හරි හලෝ යාළුවනේ මොකද වෙන්න ඉතින් ඔන්න අතත් ගෙනවා කාලෙකට පස්සේ කියන්නේ සතියකට පස්සේ අලුත් ගේම්ප්ලේ වීඩියෝ හරිද ඉතින් මම ඔයගලන්ට පොරොන්දුවක් දුන්නා කොහොමත් අලුත් ගේම්ප්ලේ වීඩියෝ නිසා අද මම ඔයගලන්ට ගෙනවා පේ බෑක් හරිද ඉතින් මේ ගේම්ප්ලේ එකේ දිගටම සද්ද නැහැ හරිද කියන්නේ සවුන්ඩ් නැහැ ඒ කියන්නේ මගේ ස්ක්‍රීන් රෙකෝඩර් එකේ ප්‍රශ්නයක් වෙලා තියෙන මේ දවස් ටිකේ සවුන්ඩ් එක රෙකෝඩ් වෙන්නේ නැහැ හරිද ඒක මම හදා ගන්න ඕන ලස්සන ස්ක්‍රීන් රෙකෝඩර් ඇප් එකක් අරගෙන හරිද ඒ ටික අපි බලාගමු ඉස්සරහට ඉතින් අපි දැන්ට මෙහෙම කරගෙන යන් හරිද ඉතින් ඔයගොල්ලන්ට කම්මැලි ඇති ඒකට තමයි බෑග්ග්‍රවුන්ඩ් සින්දුවක් දාලා තියන්න හැක්කුණොත් හරිද හරි ඉතින් අපිට කරන්න තියෙන්නේ යාළුවනේ මෙන්න මේ විදියට අපිට මේ ඩමි වලට වෙටි දෙන්න හරිද ඉතින් මේ ඇවිල්ලා මේ ගේම් එකේ ස්ටෝරි මොඩ් හරිද පළවෙනියටම තව මිෂන් එකක් තිබුණා කියන්නේ අපිට කරන්න එකක් තිබුණා ඒක ඒ ටික රෙකෝඩ් වෙලා නැහැ හරිද මම ඒ ටිකත් එක තමයි රෙකෝඩ් කරගෙන ඉඳී ඊපස්සේ තමයි දැක්කේ ඒ ටික රෙකෝඩ් වෙලා නැති කියලා කමක් නැහැ හරිද උන්ට තුනකින් මේ තුන විවරයක් කරන්නේ මට හරි සතුටුයි යාළුවනේ හරි අපිට ඊළඟට මොකද කරන්න තියෙන්නේ මේ බෝම්බ අරගෙන මේ තව ඩමි ටිකකට වෙඩි දාන්න තියෙන්නේ මම වෙඩි දාන්නේ දාන්න තියෙන්නේ හරිද මේව නම් මට හුරුත් නැහැ යාළුවේ කෝ දැන් බෝම්බ ටිකකෝ මේ තියෙන්නේ හරි ඕකේ මේ විදිහට ඉලක්ක අරගෙන අපිට දාන්න තමයි තියෙන්නේ අපට පස්සට යන් හරිද මම හිතන්නේ මේ වැටේ කියලා අඩෝ මට හරි සතුටුයි යාළුවනේ කොහොම හරි එක ගලෙන් කොරළු දෙන්නෙක් කරන්න යන්නේ හරිද මෙතෙන්නට මේක සැරේ නිවන් යන්නේ නැහැ කි හරි අම්මේ සතුටුයි මිෂන් කම්ප්ලීට් හරිද ඔයගොල්ලෝ මොකද්ද මගේ වැඩ ගැන හිතන්නේ හරිද මේ කට්ටිය පිච්චෙනවා ඉතින් මගේ හරි කුරිරු සතුටක් විඳිනවා මෙතනත් මොකක් කර වෙලා හරි යාළුවේ දැන් ටිකක් හරි අඩුණා දැන් ඔයගොල්ලෝ අඩියක් හරි ඉස්සරහට යන්නේ කි පොලිස් අංකල් ඉල්ලුවේ දැන් පස්සෙන් එනවා දන්නේ ෂේප් එක මෙතන මාරු වෙන්න ඕනේ ඉතින් ඔයගොල්ලෝ දැන්ටමත් අපේ channel එක අලුත් කෙනෙක් නේද subscribe කරලා ඊළඟ පැත්තේ bell icon එක තෝල්ලා තියාගන්න හරි ඒ වගේ වීඩියෝ හොඳ නැහැ අනිවාර්යයෙන් වීඩියෝ ගේම් කියන ටික නිසා ඔයගොල්ලෝ එඩිට් කරන්න අමතක කරන්න එපා හරිද මෙතෙන් තමයි ගේම් එක පටන් ගන්න කොහොම හරි ආයි මම මෙතෙන් තමයි හරිද මගේ වැඩක් ඉල්ලගෙන හරි යාළුවනේ එකක් සම්බන්ධව තමයි මේ වැඩි වෙන්නේ අපි බලමු ඉස්සරහට මොකද්ද මම කරන්න ඕන කියලා අර කහ පාට ඊට පස්සේ යන්න තියෙන්නේ හරිද මේ යාළුවෝ මම දුවන විදිය ටිකක් හරිද සෙට් නෑ මට මේ ගේම් එක තව පොඩ්ඩක් ලස්සන්ට තිබ්බනම් හරි මම දුවන විදියම සෙට් නෑ මට ඕගොල්ලන්ට පේනවද මෙතන ඉන්න යන්න ඕන අර වටෙන් යන්න ඕන වටේ යන් ඉතින් අපි හරි තා මීටර් 80 ගානක් තියෙනවා අපි යන් ඉතින් යාළුවනේ දැක්කම අර පොල්ලම කකුල වැදුනා ඒ කියන්නේ මේ ගේම් එක කාලයකට කලින් හැදුණාට හෙන ලස්සනට හදලා තියෙනවට යන්න යාළුවේ බඩුව අපි ෂණිකේ ගිහින් අල්ලගමු වැඩි යාතක නෙවෙයි යාළුවනේ ඉන්නේ හො අර ගැහුවනේ බම්මු බෝම්බයක් දාලා වැඩි වටන් බෝම්බේ වෙන්නේ නැහැ කොහෙද තියෙන බෝම්බාවේදී අතාරිමු ඔළුවටම අතාරිමු අඩෝ ඒක හොයද බය යදුනේ කවන්නේ මේ මේකත් අපි මාර පාරේ යනකොට මේ දකුණ බලා වම බලන්න යන්න යනවා යාළුවේ කොහොම හරි අල්ලගන්න අද නම් අල්ලගන්නේ දෑවා හරි අන්න හරිපා වැඩේ ගොඩ ඉතින් ලෙසටම හරි අපි ටැක්සියට නැගමු හරිද මේ කාර් එක මගේ දැන් හරිද ඔයාට දෙන්නේ අන්න රුදුවනු ඌට එහෙම යන්න දෙන්න අපිට උගෙන් කිසි අදාළත්වයක් නැහැ ඌ අපිට අදාළව නැහැ හරි යාළුවනේ ඉතින් මට මේ දවස් ටිකේ හිඹිරිස්සාව හැදලා තියෙන්නේ. ඒ කියන්නේ යාළුවේ මට දැන් හිඹිරිස්සාව හැදිලා දවස් 2ක් හෝ 3ක් වෙනවා. හරිද? ඒක නිසා මට හරියට වීඩියෝ එකක් කරගන්න බෑ. මොකද මගේ කටහඬ ඒ තරමට අවුල් ගිහිල්ලා තිබ්බේ. දැන් නම් ටිකක් හරි හරිද? ඒක නිසා තමයි මම වීඩියෝ එකක් කරන්න ඉදුවේ. දැන් මේ කාර් එක අරන් කොහේ යන්නේ කියලා මට හිතා ගන්න බැරිලා තියෙන්නේ යාළුවේ. අර කහ පාට ඉර වෙන්නනවා. ඒ උනාට මට මෙන්න මේ ළඟ තියෙන්නේ කොහේ හරි මේ ළඟක තමයි තියෙන්නේ බොයිස් අම්මට ඉතින් මෙතනින් ඇතුළට දාන්න තිබුණේ ඒ මේකේ වටේ දැන් වට දෙකක්ද ඔය දෙක හරි තව ටැක්සියක් තියෙනවා අපි ඒක පස්සේ දුච්චාන් හරිද ඒක channel එකට අලුත් කෙනෙක් නම් ඉක්මනට subscribe කරලා එකතු වෙන්න හරිද මෙන්න මේ තියෙන ටැක්සි ආඩෝ මේ ළඟටම ඇවිල්ලා බං ඒක හරි අපි මේ විදිහට නගිමු අපි අයමස්සරයක් අතෙන්ට යන්න ඕන හරිද වටේ ගහලා යන් ගමන් නැහැ මෙතනින්ම යන් යාදරදී ඔයගොල්ලෝට කරන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් ලයික් කරන්න හරිද මෙන්න මු දුවන අර ටැක්සි කාරය නේ මේක ඉඳපේ ගානේ මේ දුවන්නේ හොර වංචා කරලා දුවන හැටි හරු අල්ල ගන්න ඕන මේකෙන් මට හයි කුරු සතුටක් විඳින්න නැකි ආනේ ආඩෝ නියමයි හරි මට හොඳයි කියලා වෙන්නේ මේ කියන්නේ හරි කමන්නේ අපි ඇමසරයක් අතෙන්ට යන් හරිද මේකේ තියෙනවා යාළුවනේ හෙන අමුතු කාර් ඉතින් අපි ඒවත් වදිමු ඉස්සරහට හරිද මේකේ ලස්සන එපිසෝඩ් සීරීස් එකක් කරගෙන යත හැකි ඒක අනිවාර්යයෙන් ඔයගොල්ලෝ අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕන හරිද හරි දැන් හවස් වෙලා තියෙන යාළුවනේ අහසක් කරුවල වෙලා වහින්න වගේ යන්නේ
මේ ලයිට් එලි පන්දන් ගාවින් ගියාට පස්සේ ඒවා පත්තු වෙනවා. හරි අපිට ඊළඟටත් ලස්සන වැඩක් කරන්න අපි ආතෙන්ට යන්න තියෙන යාළුවනේ අර කෝල් ගන්න දැන්ට අපි එතෙන්ට යන් ඉක්මනට ශනික පටස් යන් හරිද? හරි අපි දැන් බලමු අපිට මොකද්ද කරන්න තියෙන්නේ කියලා ඊළඟට. හරි එතෙන්ට යන් හරිද? ඕ ඇයි ලැග්? හරි හරි මචං අපිට ඊළඟට කරන්න තියෙන්නේ කාර් එකක් හොයාගන්න තියෙන්නේ. හරිද? කාර් එක තියෙන්නේ අර කලින් තැනම තමයි අපි එතෙන්ට ටච් යන්. හරිද? හරි දැන් අපි ඊළඟ වැඩේට යන්. හරිද? ඉතින් සැරිසැරේට කටහඬ මාරු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ගණන් ගන්න එපා. හරිද? සෙම්පිටිස්සම නිසා තමයි කටහඬ වෙනස් වෙන්නේ. ඒක එච්චර හිතන්න එපා. හිතුවොත් තමයි ඒක වදයක් වෙන්නේ යාළුවනේ. දැන් අපි ඊළඟ රාජකාරියට යන්. හරිද? මට පේන විදියට සල්ලි වලට තමයි මේ වගේ වැඩ කරන්නේ අපි. හරිද? මේ නැත්තම් ඉතින් නිකන් කරන්න මට කොහෙවත් කහන්නේ නෑනේ. අඩුවේ ගමන බලන්නකොනේ. හරිම ලස්සනයි. හරි අන්න අතන තමයි අපි නඩු වාහනේ තියෙන්නේ. හරිද? පරණ කාර් එකක් වුණාට එහෙනම ලස්සනයි. හරිද? ඕගොල්ලන්ට පේන විදියට මේ ගේම් එක ගැන ඕගොල්ලෝ මොකද හිතන්නේ? හරිද? ඒ දේත් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? අපි ඊළඟට මේ ගේම් එකේ දෙවෙනි එපිසෝඩ් එකක් ගමු. හරිද? ඒක නිසා අනිවාර්යෙන් අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න ඕන. දැන් කොහෙටද යන්න තියෙන්නේ? යන්න අර පැත්තටනේ. හරි. අර අතෙන්ට යන්න තියෙන යාළුවනේ චුට්ට දුරයි තියෙන්නේ. දැක්කනේ යාළුවනේ ලයිට් එලි ගාවින් ගියාට පස්සේ ඒක දිලිසෙනවා. මෙන්න මෙතන තියෙන්නේ මිෂන් ෆේල් කියලා වැටුණා. හරිද? ඒ මොකද කරන්න ඕන කියලා අපි ආමසරක් ගිහලා බලමු. වටෙන් යන් යාළුවනේ වටයක් ගහලා. මේ පාරවල් වල යනවා කියන්නේ යාළුවනේ හරිම අමාරුයි. මොකද දන්නවද? එක තැනකින් පොඩි බ්ලොක් එකක් ඇතුනොත් මුළු පාරෙම යන්න බැරි වෙනවා. ඒක ඉතින් මේ ගේම් එකේ මැප් එක පොඩි. හරිද? කොහෙන්ද යන්න තියෙන්නේ? දැන් අර අතනින් නේද යන්න තියෙන්නේ. අයියෝ වැරදි පාරේ ආවේ යාළුවනේ. ඉතින් ඔයගොල්ලෝ මට කිව්වත් නෑ හරි පාරෙන් යන්නේ කියලා. ඒ දැක්කනේ පොළොවේ එහෙම පේනවා අර මඩ. ඒක එහෙනම් සුපිරි ගේම් එකක් යාළුවනේ. හිතුවට වැඩිය එහෙම හොඳ ගේම් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ ගේම් එකට 10න් කීයක් දෙනවද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට ඕන ගේම් එකක් පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හරිද? අන්න අතන තමයි තියෙන්නේ මොකක් හරි වුණත්. මෙන්න මෙතනින් ඇතුළට මේ තාපයක් ගහලා තියෙනවා හෙන ලොකුයි මොකක්ද දන්නේ. මෙන්න මෙතන තමයි මට පේන විදිහට වැඩේ තියෙන්නේ. අතනක් තියෙන්නේ යාළුවනේ මොකක් හරි මේ මොකක්ද ඒකට කියන්නේ අර මොකක්ද ඒකට කියන්නේ මං අර කෝල් ගන්න තැනක් තියෙන්නේ. හරිද? අපි එතෙන්ට ගිහිල්ලා බලමු මේ හරියෙන් නවත්තමු. හරිද? අපි බලමු මොකක්ද ඊළඟට වෙන්නේ කියලා. හරි මේක ඉතින් අපිට අදාළම නෑ යාළුවනේ. මේ කඩන්න බලමුද අපි කට්ටිය කඩමුද ගහමු හරියන්නේ නෑ යාළුවේ. සද්දයක් නම් ඇහෙන්නේ. ඒකට කරන්න දෙයක් නෑ. ඔයගොල්ලන්ට මේකේ සවුන්ඩ් එක ඇහෙන්නේ නැතුව ඇති. හරිද? මට විතරයි ඒක ඇහෙන්නේ. මොකද යාළුවනේ මගේ ස්ක්‍රීන් රෙකෝඩරේ සවුන්ඩ් එකට ගැලවිලා තියෙන්නේ මේ දවස් ටික. හරිද? අපි බලමු ඉස්සරහට ගිහිල්ලා අන්න අතන තියෙන්නේ තා මීටර 200 ගණක් තියෙනවා. අපි ශනික යන්. හරිද? ඉතින් මේ යනක මම ඔයගොල්ලන්ට කරන්න දෙයක් තියෙනවා. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳ ලයික් එකක් දාන්න. හරිද? ඔය නිකන් තියෙන ලයික් බටන් එක බලන්න ලෝභ වෙන්න එපා. හරිද? මෙන්න මෙතන තියෙන්නේ යාළුවනේ මෙතන ඇතුලේ තියෙන අන්න අරව කිල් කරන්න තියෙන ෆලෝ මේ මිනිහව අපිට තියෙන්නේ පොඩ්ඩක් පස්සෙන් යන්න. හරිද? දුවන්න එපායි. මරන්න වගේ යාළුවනේ දුවන්නේ. මිෂන් ෆේල්. හරිද? ඉතින් මම මොකද්ද කරේ ෆේල් වෙන්නේ? මොකක්වත් කරේ නැති නිසා තමයි යාළුවනේ ෆේල් වුණේ. කමන්න අපි ආයෙ මුලට ගිහිල්ලා ආයිත් බලමු මොකක් හරි කරගන්න බැරි වේද කියලා. අතරින් දාලා ශනිකයන් ආයෙම සැරයක් වැඩක් ඉල්ල ගන්න. මේ හෙන වට ගහන්න වෙන මේක තමයි මේකේ තියෙන එපාම කරපු කාරණාව යාළුවනේ. මේ බලන්නකො මේ යාළුවනේ වීදුරුවක් බිඳුන කාගේද. අපි දැන් ආයෙම සැරයක් යන්. හරිද? ඉතින් මේ වීඩියෝ ගණන් පට්ට කම්මැලි ඇති සවුන්ඩ් එක නැති නිසා මම මොකක් හරි කරන්න බලන්නම් ඒකට. හරි ඉස්සරහට තව හොඳ ගේම් ප්ලේ ගේනවා. හරිද? මම හිතුවා ඩ්‍රයිවිං සිමියුලේටර් එකේ තව ගේම් ප්ලේ එකක් කරන්න. අපි බලමු එකත් ඉස්සරහට කරන්න. හරිද? මෙතනින් අපි බලමු දැන් මෙතනින් මේ කාර් එක පාක් කරගන්න ඕනේ යාළුවනේ. මොකද පාරට ගියොත් ඔය කාර් එක නැති වෙනවා අපිට. හරි ආමසරක් අපි යම් පාක් එකට යන් යාළුවේ. නගිමු ශනික පටස් යන්. හරිද? මේක නම් ෆේල් වෙන්න බෑ. වෙලාවත් වටිනවද කොහෙද ටික් ගන්නවා වගේ හැන කමන්නේ. එහාට වෙන්න. අන්න අර ලැම්බෝගිනි අර මිනිහව තල්ලු කරන් ගියා යාළුවේ. කොහෙද මේ පොලිසියත් එන වදයක්. කාර් ඔය ගහනවා මෙහෙ ගහනවා. මේ සිටි එක පොඩි නිසා යාළුවනේ එන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මෙන්න මෙතනින් ඇතුළට දාන්න තියෙන ෂේප් එකේ දාමු ඇතුළට. අන්න ඉන්නවා මාෂා. කීයක් කියලා ඉන්න මම මෙතන. හරි දැන් මේ සීරට මට තියෙන්නේ ආයි ඉවරයක් කරලා දාන්න. හරිද? ඔය දුවන ඉන්න සීරම ඉවරයක් කරලා දාලා අපි මෙතනින් මිෂන් එක ඉවරයක් කරමු. හරිද? ඉතින් අපේ channel වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා දුව ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි. හරිද? අපි ඊළඟ වීඩියෝ එක දාපුවම ඔයගොල්ලන්ට ළඟට ගෙන ගන්න ඕන. අනිවාර්යයෙන් මේ channel එක subscribe කරලා ඊට පස්සේ bell icon එක තෝල් දාලා තියන්න. මට වතුරට බහින්න බය යාළුවනේ. මම වතුරට බහලා කලින් මැරුණා.
ඒක නිසා මිෂන් කම්ප්ලීට් කියලා වැටුණ නිසා අපි ආමසරේ වතුරට බහින්නේ. ඊයන් අතන තිය ඇතුලේ තියෙනවා යාළුවනේ පට්ටම පට්ට කාර් වගේ. මට අම්මයි මේ වැටෙන්නේ නෑ මට හැබැයි ඇතුළට යන්න බෑ හරිද? තව ඉන්නවද බලමු කට්ටිය මගෙන් පීපාරක් කන්න. අක්කේ මාමේ නැන්දේ කට්ටිය ෂේප් එකේ ඉන්න මට අදාළ නැති කට්ටිය මම මරන්නේ හරිද? ප්‍රතිපත්ති තියෙනවා යාළුවනේ. ඊයන් අරක ඇතුලේ තියෙනවා ලස්සන වාහන වගේක් මං කලින් කිව්වද කොහෙද බස් එකක් පදිමු කියලා මට මතක ඇටි වුණාට මම කිව්වා වීඩියෝ එක අවසානට බස් එකක් පදිමු කියලා. ඔය තියෙන්නේ යාළුවේ බස් එකක්. අපි ඇතුලෙන් දාලා යන් හරිද? බස් එකට නගිමු. හරි මෙන්න මෙතනින් දාලා අපි බස් එකත් පැදලා නවත්තු හරිද? මේ වීඩියෝ එක ගැන ඔයගොල්ලන්ට මොකක්ද තියෙන්නේ කියලා බලලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකට අලුත් කෙනෙක් නම් මට subscribe කරලා පිට එකතු වෙන්න මතක කරන්න හරිද? ඉතින් ඔච්චර තමයි අද වීඩියෝ එකේ වෙන්නේ. මේ ඊළඟ මිෂන් එක ගන්න කම්මැලි මට. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති DTW ගේම් එකේ නම් මලම අපිරිය බස් එක ප්ලේ කරන්න. ඉතින් මේක නම් එන ගානට කැපෙනවා ලස්සනට යනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහ අඩු වාහනේ පිල්ුණා බා. කරන්න දන්නේ දුකයි. ඉතින් මගේ බස් එක මගේ අතින් පෙල්ලුණා. ඉතින් මට හරිම දුකයි යාළුවනේ මම ඉන්නේ හරිම දුකේ. ඒ වැරුන්නේ යාළුවේ. තව ටිකක් වතුරට පීනගෙන යන් මම ඕගොල්ලන්ට වතුරට පැනලා මැරෙන විදිය කියලා දෙන්න. එහෙනම් අද මම ගියා. සුබ දවසක්. බයි බයි. යාළුවනේ ට්‍රැෆික් හරිද? දිගටම ට්‍රැෆික් නම් මේක මම හදන්න ඕන. මේ රට හදන්න ඕන. හරි